යේසුස් පිහිටයි. දාබර සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය නත්තල සමරන්නට ආධ්‍යාත්මිකව සූදානමින් යන අපට අද දවසේ ඒ බලාපොරොත්තුවේ ආලෝකය අරගෙන තවත් අඩියක් පියවරක් ඉස්සරහට ගන්නට අපිට උදව් වෙන්න යන්නේ කවුද? පාර පෙන්වන්න යන්නේ කවුද? වෙන කවුරුත් නෙමෙයි. සුද්ධ ජුසේ මුනිතුමා. මේ වඩුරාල මේ බැහැපත් පිරිසිදු ධර්මිෂ්ඨ නිහඬ ශුද්ධවන්ත මිනිසයා නොහිටින්නට ජේසුස් වහන්සේගේ උප්පත්ති කතාව වෙනම හැඩයක් ගන්න තිබුණා. දහබර සහෝදර සහෝදරියනි, දේව මෑණියන් වහන්සේගේ කුස ඇතුලේ ගාබ්‍රියල් දේවදූතයා සුද්ධාත්මයානෝ එක්ක ජේසුස් වහන්සේව පැල කරලා ගියායින් පස්සේ ඔබ හිතනවද ඒ ගමන රෝසමල් යහනාවක් වුණා කියලා? නැහැ. මේක ඉස්සල්ලාම ප්‍රශ්නයක් වුණේ ජුසේතුමාට. දේව මෑණියන්ගේ අත අරගෙන විවාහ ගිවසගෙන සිටි මේ පිරිසිදු මිනිසයාට මේක මහා ප්‍රහෙලිකාවක් වුණා. අභියෝගයක් වුණා. ඒ දෙගිඩියාවෙන් උන්වහන්සේ නින්දට ගිය වෙලාවේ මොකද වුනේ? උන්වහන්සේට ගාබ්‍රියල් දේවදූතයා ලස්සන හීනයක් පෙන්වනවා. ජුසේතුමාට තිබුණ හීනයක්. මොකක්ද ඒ හීනය? රහසින් දේව මෑණියන්ව අතහැරලා තමන්ගේ පාඩුවේ වෙන ගමනක් යන බොහොම ලස්සන හීනයක් තිබුණා. හැබැයි ඊට පස්සේ ජේසුස් වහන්සේගේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච අලුත් හීනයක් ගාබ්‍රියල් දේවදූතයා ජුසේතුමාට පෙන්වුවා. දැන් උන්වහන්සේ නිින්දෙන් ඇහැරෙනකොට උන්වහන්සේට තියෙනවා හීන දෙකක්, පාරවල් දෙකක්, තීරණ දෙකක්. මම මොකද්ද ගන්න තීරණේ? මං කොයි පාරේද යන්නේ? මං මොන හීනේද හැබෑ කරගන්නේ? උන්වහන්සේ මොකද්ද ගත්ත තීරණය? තමන්ගේ හීනය, තමන්ගේ බලාපොරොත්තුව, තමන්ගේ සැලැස්ම, තමන්ගේ පාර පැත්තකට විසි කරලා දාලා දෙවියන් වහන්සේ පෙන්නපු හීනය අයිති කරගෙන දෙවියන් වහන්සේ පෙන්නපු පාර යන්නට තීරණයක් ගන්නවා. දයාබර සහෝදර සහෝදරියනි, ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සමරන්නට සූදානම් වෙන අපිට නිහඬ ජුසේතුමා මහා බලගතු අනාවරණයක්, සුභාරංචියක්, අභියෝගයක් එල්ල කරනවා. ඒ මොකක්ද දන්නවද? අපි අපේ ජීවිතවල තීරණ ගන්නේ කාගෙන් අහලාද කියන එක. අපි යන්නේ අපිට ඕන පාරේද, දෙවියන් වහන්සේ අපිට පෙන්නන පාරේද කියන එක. අපි හැබෑ කරගන්න යන්නේ අපේ හීනද නැත්නම් දෙවියන් වහන්සේගේ හීන හැබෑ කරනවද කියලා. එනිසා අද ගොඩාක් මිනිස්සුන්ට වැරදිලා තියෙන්නේ දෙවියන් වහන්සේ පෙන්නන පාරට පස්ස පැත්ත හරවලා තමුන්ගේ පාරක යන නිසා. අද මිනිස්සුන්ට වැරදිලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ හීන හැබෑ කරනවා වෙනුවට තම තමන්ගේ පෞද්ගලික හීන හැබෑ කරගන්න මහන්සි වෙන හින්දා. අන්නේ හින්දා ජුසේතුමා අපිට කියා දෙනවා අපේ හීන පැත්තකින් තියලා දෙවියන් වහන්සේගේ හීන හැබෑ කරන්නට, අපේ පාරවල් වලින් නෙමෙයි උන්වහන්සේ පෙන්වන පාරෙන් යන්නට ශක්තිය බලය ලබන්න කියලා. අන්න එතකොට අපිටත් පුළුවන් ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ ප්‍රීතිය සමරන්නට උන්වහන්සේගේ මේ නත්තලේ. යුසේතුමිනි අපිට උදව් වෙන්න, පිහිට වෙන්න, අපි වෙනුවෙන් යාඥා කරන්න. ජේසුස් පිහිටයි.